ඉතින් අගමැතිතුමිය පිළිගන්නවා ලෝක වෙළඳ පොලේ වැඩියෙන්ම මිල ගෙවලා ඉන්ධන ගත්තා කියලා. දැන් කලින් ඇහුවේ ඒවට ආණ්ඩුව නැද කියලානේ. ඉතින් ලෝක වෙළඳ පොලේ මිල අඩුවෙන් තියෙන කාලෙත් වැඩියෙන් ගෙවලා ගත්තේ ඇයි? ඒ ප්‍රශ්නෙට අගමැතිතුමිය උත්තරයක් දෙන්න ඕනේ. අගමැතිතුමියම කියනවනම් ලෝක වෙළඳ පොලේ වැඩි මිලට තෙල් මිල දී ගත්තේ කියලා. ලෝක වෙළඳ පොලේ මිල අඩු වෙලා තියෙද්දි ඇයි වැඩියෙන් මිල දී ගත්තේ? ඒ වගේම තමයි පහුගිය කාලේ අඩුවෙන් මිල දී අරන් තියෙන වෙලාවෙත් ලෝක වෙළඳ පොලේ වැඩි වෙනවා කියලා තෙල් මිල වැඩි කරා. ඉතින් පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව සහ ආණ්ඩුවේ වංචාවන් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ආණ්ඩුව හොයන්න ඕනේ. ඉතින් අගමැතිතුමිය මේක පිළිගත්තා. දැන් හොයන්න. එතකොට අපි මන්ත්‍රීතුමා දැක්කා මේ රාජපක්ෂවරුන් වෙනුවෙන් තමයි මේ හැමදේම මේ ආණ්ඩුවෙන් කරන්න වගේ කතාවක් විපක්ෂය කිව්වා. ඒ කියන්නේ රාජපක්ෂ හැමෝට තලනවා වගේ කතාවක්. එතකොට මොකද්ද එතකොට මේ දවස් පරීක්ෂණ නැහැ කරන ඔබතුමා මොකක්ද අදහස? ආණ්ඩුවට තමන් පුරොන්දු වෙච්ච පුරොන්දු ඉටු කරගන්න බැරි වෙනකොට ජනතාව මර්ධනය කරන්න උත්සාහ කරනවා. ජනතාව මර්ධනය කළා ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න. මේකට අපිට බැලලා හරියන්නේ නැහැ. දැන් ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. ජනතාවට පුරොන්දු වෙන මේ ජනතාව ජීවත් වෙන්නේ පොහොර නැහැ. අද අවසන් ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන කාලේ හැමතැනම උද්ඝෝෂණ තිබ්බනේ. එතකොට දැන් මේ අය උද්ඝෝෂණ කරා මේක දැන් උද්ඝෝෂණ කරන්නත් කවුරුත් නැහැ. ඔව් අර පන්තියේ නරකම ළමයාව ප්‍රිෆෙක්ට් කරන්නේ. පන්තියේ දඟලන ළමයා පන්තියේ මොනිටර් කරනවා. ඊළඟට පන්තියේ බලා ගන්න කියලා. දැන් ඉතින් උද්ඝෝෂණය කරපු 159 මේ පාර්ලිමේන්තුව. ජනතාව තාම මහපා. තමයි අත්ත කතාව. බුද්ධාචාර්ය ප්‍රධානී සලේ මහතාගේ පරීක්ෂණ වෙනකොට යනවා. එතකොට මේ කරන්නේ මොකද්ද ආණ්ඩුව විසින් රණවිරුව බන්ධනාගාරගත කළා මොකද්ද මේ කරන්නේ? පළවෙනි එක ආණ්ඩුව ඇතුළේ ඉන්න පාස්කෘත ප්‍රහාරට සම්බන්ධතාවයගේ නම් යට ගන්නවා. මොකද ප්‍රධාන බෝම්බකරුගේ පියා පාස්කෘත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන බෝම්බකරුගේ පියා මාලිමාවට සල්ලි දීපු කෙනෙක් ජීවිතේ. ඒ වගේම තොරතුරු හංගපු බුද්ධිංශ තොරතුරු හංගපු නිලධාරී නැගිටින පළාතේ හිටපු ආඥාපති මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. උන්ව ආරක්ෂා කරගන්න වෙනත් අයට චෝදනා කරන බවක් පේනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වාර්තාවන් තියෙනවා පරීක්ෂණ සම්බන්ධයෙන්. ඒවත් යට ගහලා තියෙනවා. ඉතින් අද ආණ්ඩුව සම්පූර්ණයෙන් මේ පාස්කෘත ප්‍රහාරය තමන්ගේ දේශපාලන හස්තයක් බවට පත් කරනවා. දැන් මේ සාරේ විඳිතියෝ තමයි අසරට. දැන් අපිට පේන්නේ මේ ආණ්ඩුව බලය රැක ගන්න මේ දේශපාලච්චුක්කම ඇතුළට දාලා රිමන්ඩ් කරුවා කියලා මේ මිනිස්සුන්ට සාහන සැලසෙයි. ආණ්ඩුවට සහනයක් වෙන්නේ ආණ්ඩුව එන්න කඩාව ගන්න එක තමයි පව් ඉතින්. ඒකට ඒක තේරුම් ගන්න තරම් මානසික ශක්තියක් නැහැ. ළඟදී මැතිවරණයක් නැති වෙනේ මන්ත්‍රීතුමා. රස්තානුකූල පළාත් සභා තියෙන්නේ. තිබ්බොත් හොඳයි. තිබ්බත් අපි ඉතින් මැදි ඊළඟට පළවෙනි වදින්න පිළෑස්ති වෙනවා. දැන් පහුගිය කාලේ කොන ඔබතුමාලා හොරකම් කළා තමයි රට රැක්කේ කියලා. ඒ අපිට නගපු හැම චෝදනාවකටම මේ අය විසින් උත්තර දෙනවා. ඒ ඉන්න මගේ කාලෙකට වැඩ කරන්නේ නැහැ. මේ අය විසින්ම අපව නිර්දෝෂී කරනවා. මම දන්නේ සමාජ මිනිස්සු කියන හොරකම් කරන දන්නේ නැහැ වැඩ කරන දන්නේ නැහැ කියලා. ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ කවුද? ඒක ඇත්තට මේ අයගේ නොහැකියාව සහ ඒ අපල කාලයක්